අයිබෝවන් හැමෝටම අදත් ටොනික් ක්ලාස් YouTube channel එකේ තවත් අලුත්තඩියා කරන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ලැබවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අද ඉතින් ඔයාලට පේනවා මේ අපි අද අලුත්තඩියා කරන්න සූදානම් වෙලා තියෙන ලැප්ටොප් charger එක. ඉතින් මේ තියෙන ලැප්ටොප් charger එක බැලුවම පේනවා මේ ස්මූතින් කැපැසිටි එක එහෙම ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ස්මූතින් කැපැසිටි එක ඩැමේජ් වෙලා කියන්නේ අනිවාර්යෙන්ම මේ පැත්තේ මේ power drive IC එක ඩැමේජ් වෙලා තියෙනවා. කියන්නේ ලොකු ෆෝල්ට් එකක් මේකේ තියෙනවා. ඉතින් මේකට අද අපි මොඩියුල් එකක් තියලා මේක power supply එක නැවත යථා තත්ත්වයට පත් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් අපි මේ මොඩියුල් එක තියන්නේ කොතනද? ඒ වයර් කොහොමද තියන්නේ? ඒ සම්බන්ධයෙන් ඔයාලට අවබෝධයක් ලබා දෙන්නයි අපි සූදානම් වෙන්නේ. එතකොට මේ වගේ power supply අහකට විසි කරන්න ඕනේ නැහැ. ඔයාලට නැවත පාවිච්චි ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා හැමෝටම. ඔව් ඔයාලට පේනවා මේ අපි ඩයග්‍රෑම් එකක් අඳලා තිනවා. එතකොට මේ තියෙන්නේ 5 pin මොඩියුල් එක. මේ මොඩියුල් එකේ වයර් පහක් තියෙනවා. ඒ කියන්නේ කොළ සුදු රතු කළු කහ කියලා වයර් පහක් තියෙනවා. එතකොට මේ වයර් පහට අදාළ මේ වයර් පහ සම්බන්ධ වෙන කොටස් ටික පමණයි මේ බෝඩ් එකේ අපිට අවශ්‍ය වෙන්නේ. අනිත් සියලු උපකරණ අපි මෙතනින් මේ බෝඩ් එකේදී සිද්ධ කරන්න ඉවත් කරලා දාන එක. මොඩියුල් එකක් තියෙද්දි. ඒ කියන්නේ ඕනීම ඒකට 5 pin මොඩියුල් එකක් තියෙනවා මේ වයර් පහ සම්බන්ධ වෙන උපකරණ ටික තියලා ඉතුරු මේ උපකරණ ටික සියල්ල මේකේ ඉවත් කරලා දානවා ප්‍රයිමරි පැත්තේ. සෙකන්ඩරි පැත්තේ තියෙන කැලි ගලවන්න යන්නේ නෑ අපි. ප්‍රයිමරි පැත්තේ ඉවත් කරලා දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එහෙම කියලා මේ රෙක්ටිෆයර් එහෙම ගලවන්න යන්නේ නෑ. රෙක්ටිෆයර් ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට මෙතන අපි මේ කැපැසිටිය ගැලවුවට මේ කැපැසිටිය අත්‍යවශ්‍යයි. මේකේ කැපැසිටිය ඩැමේජ් වෙලා තියෙන නිසා මේ ගලවලා තියෙන අපි අලුත් කැපැසිටියක් මේකට යොදනවා. එතකොට මේ කැපැසිටියට තමයි මේකේ කොළ වයර් එක සම්බන්ධතාවය වෙන්නේ
කොළ වයර් එක කැපැසිටියේ ධන පැත්තට තමයි සම්බන්ධතාවය ලැබෙන්නේ. ඒ වගේම කළු වයර් එක සම්බන්ධ වෙන්නේ කැපැසිටියේ ඍණ පැත්තට. එතකොට තව ඉතුරු වයර් තුනක් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම කහ වයර් එක සම්බන්ධතාවය ලැබෙන්නේ මෙන්න මේ MOSFET එකට. මේක MOSFET එකක්. මේ MOSFET එක ඉවත් කරලා දෙන මේ MOSFET එක මෙන්න එතන සම්බන්ධතාවය තියෙන්නේ. මේව සම්බන්ධ මේ MOSFET එක බෝඩ් එකෙන් ඉවත් වෙලා MOSFET එකේ මැද පින් එකට මෙන්න මේ දෙන පින් එකට තමයි මේක සම්බන්ධතාවය ලැබෙන්නේ. ඒ වගේම ඒ කියන්නේ මේ චොපර් එක ඩ්‍රයිව් චොපර් එකට පල්ස් එකට යන පින් එකට තමයි මේක සම්බන්ධතාවය ලැබෙන්නේ. චොපර් එකට සම්බන්ධතාවය ලැබෙන්නේ මෙන්න කහ පින් එක කහ පාට වයර් එක තමයි සම්බන්ධ වෙන්නේ. කියන්නේ මේ බෝඩ් එකේ තියෙනකොට මේක ඉවත් කරලා දාන්න ඕනේ. මෙයාගේ MOSFET එක මෙතන තියෙනවා. තියෙන නිසා. ඊළඟ වයර් රතු වයර් එක. රතු වයර් එක සම්බන්ධතාවය ලැබෙන්නේ මෙන්න මේ කැපැසිටි එකත් එක්ක තියෙන ඩයෝඩ් එක. මේ කැපැසිටි මෙතන තියෙනවා මෙතන. ඒ සම්බන්ධතාවය තියෙන ඩයෝඩ් එක මෙතන තියෙනවා. මෙන්න මේ ලයින් එකට තමයි රතු වයර් එක සම්බන්ධතාවය සුදු වයර් එක සම්බන්ධතාවය ලැබෙන්නේ ඔට්ට කප්ලර් එක නැත්නම් ෆොටෝ ඩයෝඩ් කියලා කියනවා. ෆොටෝ කප්ලර් එක කියලා කියන්නේ මේ තියෙන මෙන්න මෙතන ඇතුලේ මේ තියෙන මෙන්න මේකට තමයි සුදු වයර් එක සම්බන්ධතාවය ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේක 5 pin මොඩියුල් එකක් සම්බන්ධ කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. අපි දැන් මේ අඩුපාඩු ටික මේකේ යොදවලා කියන්නේ ස්මූතින් කැපැසිටි එක යොදලා ඒ කියව විදිහට. ඒ කියන්නේ මෙන්න මේ ඩයග්‍රෑම් එක වටිනවා. මේ ඩයග්‍රෑම් එක ඔයාලා තියාගන්න සේව් කරගන්න. ඉතින් ලොකු දෙයක් නෑ. මේ ඩයග්‍රෑම් එක ආකාරයට තමයි මේ කරන්නේ. මෙන්න මෙතන කැපැසිටි එක තමයි ඉවත් කරන්න තියෙන්නේ. වෙනමම දානවා නම් මේ තියෙන්නේ මේ මෙන්න දෙන සම්බන්ධ වෙන කැපැසිටි එක. ඔයාලට පෙන්නනවා මෙන්න මේක. මේක සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ. අනිත් උපකරණ ටික ඒ තරම් දෙයක් නෙමෙයි. ඒ ටික කොහොමවත් ඉවත් වෙනවා. මෙන්න මේක බැලුවහම ඔයාලට තේරෙනවා. වයර් ටික සම්බන්ධ වෙන උපකරණ ටිකට වයර් ටික සම්බන්ධ කළා. ඉතුරු උපකරණ ටික ප්‍රයිමරි පැත්තේ ඉවත් කරලා දාන එක තමයි කරන්න තියෙන්නේ. ඉවත් කළා මේක හොඳට මේ හීට් සින්ක් එකකට සම්බන්ධතාවය කරන්න ඕනේ. නැතුව නිකන් සම්බන්ධ කරන්නේ නැහැ. හීට් සින්ක් එකේට තියලා හොඳට එනයක් දාලා හොඳට හීට් සින්ක් එකට තද වෙන්න අල්ලන්න. ඊට පස්සේ තමයි මේක අපි ඔන් කරලා බලන්නේ. අපි එහෙනම් මේ විදිහට මේ පවර් සප්ලයි එකට මේක සම්බන්ධ කරලා ඔන් කරලා බලමු. මෙයා වැඩ කරනවාද කියලා. ඔව් දැන් අපි වයර් ටික සම්බන්ධ කරලා තියෙන්නේ. වයර් ටික සම්බන්ධ කරලා අපි ඔන් කළාට මේ පරිපථය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ක්‍රියාත්මක නොවීමට හේතු වුණේ මෙන්න මේ කප්ලර් එක. ඒ කියන්නේ මේ 817 කියන කප්ලර් එක වැඩ කළේ නැහැ. කප්ලර් එකේ දෝෂයක් නිසා මේ පරිපථය ක්‍රියාත්මක වුණේ. අපි නැවත අලුත් කප්ලර් එකක් යෙදුවා. ඒ යොදපු අලුත් කප්ලර් එක යෙදුවට පස්සේ තමයි පරිපථය ක්‍රියාත්මක වුණේ. අන්‍ය වගේ දෝෂ ඇති වෙන්න පුළුවන් මෙවැනි පරිපථවල. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ ඔයගොල්ලෝ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපේ පරිපථය සම්පූර්ණයි. අපේ අලුත් අඩියාව සම්පූර්ණයි. ඔයාලට පේනවා මේ ක්‍රියාත්මක වෙනවා. අපි ඔයාලට පෙන්වන්නම් මේකේ වෝල්ටේජ් අවුට්පුට් එක 19ත් 20ත් අතර ප්‍රමාණයක් අවුට්පුට් හැටියට එන්න ඕනේ. මොකද මේක ලැප්ටොප් පරිගණකය සඳහා එන පවර් සප්ලයි එකක් නිසා උදා මල්ටිමීටරේ පෙන්වන්න හදන්නේ ඔයාලට මේකේ අවුට්පුට් එක. දහනමය 3.5 19 වෝල්ට් 19ක අවුට්පුට් එකක් ලැබෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ අපේ අලුත් අඩියාව සාර්ථකයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පරිපථ, ඒ කියන්නේ මේ වගේ වැඩ කරන්නේ නැති පරිපථ ඔයාලා ගාව තියෙනවා. ඒ කියන්නේ ඔයාලටත් ඉලෙක්ට්‍රොනික දැනුම සුළු වශයෙන් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙවැනි 5 pin මොඩියුල් එකක් යොදලා මේ වගේ අලුත් අඩියාවක් සිද්ධ කරගන්න. ඒ සඳහා මෙන්න මේ 5 pin මොඩියුල් එක යොදන්නේ කොහොමද කියලා තමයි මේ තියෙන්නේ. මෙන්න මේ සටහන ඔයගොල්ලොත් සඳහන් කරගන්න ඔයාලට වැදගත් වෙනවා. එහෙනම් අපි අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් සමග හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නම්. ඔයාලා රැඳී සිටියාට ස්තුතියි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.